හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට. අදත් අපි ඔයාලා ලස්සන වීඩියෝ එකක් ගෙන්න යන්නේ. අද අපි හදන්නේ මැකරල් මාළු ඇඹුලක්. මේකට අවශ්‍ය කරන බඩු ටික මෙතන අරගෙන තියෙනවා. මෙතන තියෙනවා ලුණු ගෙඩිය තියෙනවා කපාගෙන, හීනීට කපාගෙන, සුදු ලුණු තියෙනවා, කොච්චි කරලක් තියෙනවා, එතකොට කරපිංචා තියෙනවා, තක්කලි ගෙඩි දෙකක් තියෙනවා කපාගත්තු. එතකොට මෙතන මැකරල් මාළු තියෙනවා. දිය කරගත්ත සීඹලා ටිකක් තියෙනවා. එතකොට මම අරගෙන තියෙනවා දීකිරි. මේකට අපි දීකිරි තමයි පාවිච්චි කරන්නේ. අනිත් දාන බඩු ටික මම ඔයාලට මේක හදාගෙන යනවා යාළුවනේ කියලා කියාගෙන යන්න. නැත්නම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. අපි හදමු එනම් මේ මැකරල් මාළු ඇඹුල. හරි යාළුවනේ, අපි මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මුලින්ම අපි මේ පෑන් එක රත් කරගමු. හොඳට රත් වෙන්න ඕන යාළුවනේ මේක. යාළුවනේ මේක මද ප්‍රමාණයට රත් වුණාම අපි මේකට අපිට අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගන්නවා. එළවලු තෙල් එකතු කරගෙන මේකට මිරිස් පොඩි ස්වල්පයක්, ගම්මිරිස් පොඩි ස්වල්පයක්, කහ කුඩු මේ විදිහට එකතු කරගන්නවා. මේක චුට්ටක් තෙලේ බැද ගන්න ඕනේ. මද වෙලාවත් තෙලේ හොඳට බැද ගන්න ඕනේ යාළුවනේ. මේක මේ විදිහට බැදගෙන හොඳට බැදෙනකොට අපි මේකට සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු එකතු කරගෙන මේක ටිකක් වෙලා තියාගන්නවා. සුදු ලුණු ටිකක් බැදෙනකම් මේ විදිහට මද වෙලාව බැදෙනවා යාළුවනේ. අපි මේකට එකතු කරගන්නවා කොච්චි සහ කරපිංචා සමග ලුණු. ඒ ටිකත් එකතු කරගෙන තව ටික වෙලාවක් මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඒකිට මේ ටික වෙලාවක් බෙදනවා යාළුවනේ. අපි අවසානයේ මේකට තක්කලි එකතු කරගන්නවා. තක්කලි එකතු කරගෙන තක්කලියේ ජූස් ගතිය එළියට එනකම් මේක තියාගන්නවා. ඒකට රසයි තක්කලි පොඩ්ඩක් පොඩි වෙනකම් තියාගන්නවා. හරි යාළුවනේ, දැන් අපිට පේනවා මේ තක්කලි ටිකත් හොඳට තැම්බිලා තියෙනවා. දැන් අපි මේකට ලාගත්තු දීකිරි ටික එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. ඒක උනගම ආන්නට හරි යාළුවනේ, අපි දැන් දීකිරි එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේකට සීඹලා මිශ්‍රණය එකතු කරගන්නවා. සරේන කලවම් කරගන්නවා. කලවම් කරගෙන මේක ටිකක් පැහෙන්න අරිනවා. මේ හොද්ද නටාගෙන යනකොට යාළුවනේ අපි මේකට බැදපු තුන පාසෝල්ට එකතු කරගන්නවා. මේ විදිහට ඒක එකතු කරගෙන ඊට පස්සේ අපි මේ කරන් මාළු ටික
මේකට දාගන්නවා. දාගෙන මේ ටික හොඳට තැම්බෙන්න අරිනවා. හරි යාළුවනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක හොඳට මාළු තැම්බිලා තියෙන්නේ. හොඳට තැම්බිලා තියෙන්නේ. මේ කරිය හදලා ඉවරයි දැන් අපි. ඊට මේක දැන් මේක ලිපෙන් බා ගන්න තියෙන්නේ. ඔයාලට මේ වගේ රසම රස මැකරල් ඇඹුලක් හදාගන්න පුළුවන් යාළුවනේ ගෙදරදීම. හදලා බලන්න කොහොමද කියලා. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න හොඳයි නම්. එහෙනම් අපි ගිහිල්ලා එන්න යාළුවනේ. සුබ දවසක් ඔයාලා හැම දිනාටම.